WhatsApp හරහා ඔබගේ ලොකේෂන් තව කෙනෙක්ට බලා ගන්න සැලැස්වීම නැත්නම් ලොකේෂන් ෂෙයාරින් සම්බන්ධ උපකාරක වීඩියෝ සකස් කිරීමේදී මට පොඩි කොටසක් මග ඇරුණා. ඒ තමයි ඔබගේ ෆෝන් එකේ WhatsApp සඳහා ඔබගේ ලොකේෂන් එකට පිවිසීමට තියෙන බලය ලබා දෙන කොටස. ඒ නිසා මම මේ වීඩියෝ එක කරන්නේ අන්න ඒ කොටස පැහැදිලි කරන්න. ඉතින් මේ වීඩියෝ එකට කලින් කරුණා කරලා ඔබ බලන්න WhatsApp හරහා ලොකේෂන් ෂෙයා කරන්නේ කොහොමද කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එක තුල නැතිනම් ඒ කියන්නේ වීඩියෝ එක තුල පැහැදිලි නොකරන කොටසක් ඔබගේ ජංගම දුරකථනයෙන් අහනවා නම් අන්න ඒ ටික පැහැදිලි කරන්නයි මේ වීඩියෝව තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඒ පළමු වීඩියෝව බලන්න. බලලා ඉවර වෙලා මේ වීඩියෝවත් බලන්න. එතකොට ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙවි සම්පූර්ණ කොහොමද ලොකේෂන් එක WhatsApp හරහා ෂෙයා කරන්නේ කියලා. එහෙමනම් මේ වීඩියෝවේ තියෙනවා ඔබට කොහොමද WhatsApp වලට පර්මිෂන් දෙන්නේ කියලා. ලොකේෂන් ෂෙයාරින් සම්බන්ධ වීඩියෝ එකේදී මට පොඩි කොටසක් මගහැරිලා තිබුණා. ඒ නිසා මම සපෝටින් වීඩියෝ එකක් විදිහට තවත් පොඩි වීඩියෝ කොටසක් කරන්න තීරණය කරා. ඒ මොකද සමහර විට ඔබ ලොකේෂන් ෂෙයා කරන්න ගියාම ඔබට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එවි. මෙතන ලොකේෂන් කිව්වම බලන්න මෙතන කියනවා මේ ළඟපාත තියෙන ඩිවයිසස් එක්ක සම්බන්ධ වෙලා ලොකේෂන් ගන්න පර්මිෂන් දෙන්න කියලා. මේ කියන්නේ මොකද? අපි ඉන්න ලොකේෂන් එක කියන එක ඇත්තටම හරිම වැදගත්. මොකද ඒක තව කෙනෙක් එක්ක බෙදා ගැනීම අවශ්‍ය නැහැ. ඒක පෞද්ගලික දෙයක්නේ. ඒ නිසා මේ Android system එක කියන අපේ ෆෝන් එකේ මූලික පරිගණක කියන වැඩසටහන අපෙන් අහනවා මේ WhatsApp කියන වැඩසටහනට ඔයා ඉන්න තැන හඳුනා ගන්න ඉඩ දෙන්නද කියලා. කලින් මම එහෙම ඉඩ දීලා තියුණු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ. දැන් මෙතන මම ඒ ඉඩ අයින් කරා ඔබට මේක පෙන්වන්න. දැන් බලන්න මෙතන settings ගියපුවාම මෙන්න මෙතන මේ තියෙන්නේ ඇත්තටම WhatsApp කියන ප්‍රෝග්‍රෑම් වල settings. එතන ඔබට පේනවා ඇති permission කියලා තියෙනවා. ඒ කියන්නේ මේ WhatsApp කියන වැඩසටහනට මගේ ෆෝන් එකේ මොන වැඩ කරන්නද බලය දීලා තියෙන්නේ. මෙතන permission වලට ආවම ඔබට පේනවා මම බලය දීලා තියෙනවා කැමරාවට access කරන්න. contact වලට යන්න, මයික්‍රොෆෝනය පාවිච්චි කරන්න, මියුසික් සහ ඔඩියෝ සවන් දෙන්න, notification පෙන්වන්න. ඔන්න ඔය වගේ මේ permission දීපුවා. ask every time කියලා තියෙනවා location. location එකට මම කියලා තියෙන්නේ location use කරන්න ඕන වෙලාවට මගෙන් අහන්න කියලා. ඔය විදිහටයි permission තියෙන්නේ. දැන් බලන්න මම WhatsApp එකේ live location share කරන්න ආපුවාම අර කලින් වගේ මෙහෙම location share කරන්න ආවම මට මේ ස්ක්‍රීන් එකේ ඉස්සෙල්ලා වගේ ලේසියට ෂෙයා කරන්න බෑ. එතකොට මම මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතන මම ඉන්නවන පර්මිෂන් යටතේ ලොකේෂන් එක භාවිතා කරන්න. පර්මිෂන් වලට ආවා. ඇවිල්ලා ඒකේ මේ ලොකේෂන් කියන එක මට ඒක දෙන්න පුළුවන් ask every time don't allow. don't allow කිව්වොත් ඔයාලට WhatsApp හරහා ලොකේෂන් ෂෙයා කරන්න බැරි වෙනවා. ඒ නිසා මෙතන allow only while using app. ඒ කියන්නේ WhatsApp පාවිච්චි කරන මේ තිරේ මතනම් පාවිච්චි කරන වෙලාවට විතරක් ලොකේෂන් ෂෙයා කරගන්න එයාට ඉඩ දෙනවා. ඉඩ දීලා මෙතනින් මම ආපහු පස්සේ ඔය විදිහට settings හදලා දැන් මගෙන් අහන එකක් නැහැ. දැන් බලන්න මේ ලොකේෂන් ගන්නවා ඉස්සෙල්ලා වගේ. අර අපි නැවතුණු තැනට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ. මෙතනින් එහාට මම පැහැදිලි කරා. ඉතින් මේ අමතර කොටස තමයි ඔබට පැහැදිලි කරලා දුන්නේ. හොඳයි එහෙමනම් අපගේ වීඩියෝව වැරඹු ඔබට බොහොම ස්තුතියි. අනිත් වීඩියෝවත් බලලා ඉගෙන ගනිමු කොහොමද WhatsApp හරහා ලොකේෂන් ෂෙයා කරන්න කියලා. ඔබට සුබ දවසක්.